ආයුබෝවන්. කාන්තාවක් සෑම නිවසකම කොඳුනාරටිය වන අතර සෑම සාර්ථක ජාතියකම අත්තිවාරමයි. කාන්තාවන් බල ගැන්වීම හොඳ පවුලක්, යහපත් සමාජයක් සහ අවසානයේ යහපත් ජාතියක් වර්ධනය කිරීමට හේතු වේ. රටක් දූෂණයෙන් තොර වීමට සහ සුන්දර මනසක් ඇති ජාතියක් බවට පත්වීමට නම් වෙනසක් කළ හැකි ප්‍රධාන සමාජ සමාජිකයින් තිදෙනෙකු සිටී. ඒ පියා, මව සහ ගුරුවරයායි. ක්‍රියාශීලී වන්න, වගකීම් බාර ගන්න, ඔබ විශ්වාස කරන දේවල් සඳහා වැඩ කරන්න. ඉහළට නැගීම සඳහා ශක්තිය අවශ්‍ය වේ. එය එවරෙස්ට් ස්කන්ධ මුදුනට හෝ ඔබේ වෘත්තීය ජීවිතයේ ඉහළටම වේවා. ඔබ එසේ නොකරන්නේ නම් ඔබ ඔබේ ඉරණම අන් අයට බාර දෙනවා විය හැකිය. කාන්තාවක් විදිහට ඔබ ඔබේ පවුලේ සෞඛ්‍ය අනිවාර්යෙන් බැලිය යුතුයි. ඔබගේ සෞඛ්‍ය සහ ඔබගේ දරුවන්ගේද පවුලේ සෞඛ්‍ය ගැන සැලකිලිමත් විය යුතුයි. සමබර ආහාර සහ නිසි ව්‍යායාම මගින් හෘද සහ රුධිර සංසරණ පද්ධතිය ආශ්‍රිත රෝග වළක්වා ගත හැකිය. නිරෝගී ඔබ අවම වශයෙන් වසරකට වරක්වත් රුධිර පීඩනය පරීක්ෂා කරගත යුතුය. දියවැඩියාව, අධික රුධිර පීඩනය, හෘද රෝග කල් වේලා ඇතිව හඳුනා ගැනීම හා පාලනය ඔබේ ආයු කාලය දිගු කරයි. ස්වයං පියයුරු පරීක්ෂාව, පියයුරු පිළිකා කල් ඇතිව හඳුනා ගැනීමට ඔබට ඉගියක් දෙයි. මම අද කියන්නම් ස්වයං පියයුරු පරීක්ෂාවක් නිවසේදී ඔබ කොහොමද කරගන්නේ කියන කාරණාව. ස්වයං පියයුරු පරීක්ෂාවක් කරන ආකාරය. ස්වයං පියයුරු පරීක්ෂාව පියවර දෙකකින් යුක්තය. පියයුරු නිරීක්ෂණය කිරීම, කැඩපතක් ඉදිරියේ පියයුරු අතින් අල්ලා පරීක්ෂා කිරීම. පියයුරු නිරීක්ෂණය කිරීම සුදුසු ආවරණය වූ ස්ථානයක් තෝරා ගන්න. කණ්ණාඩිය ඉදිරියේ සිට ගන්න. අත් දෙක දෙපසට සිටින සේ ඍජුව තබන්න. අත් ඉහළට ඔසවන්න. අත් දෙක ඉඟ මත තබාගෙන මදක් ඉදිරියට නැමෙන්න. පියයුරු වල මීට පෙර නොදුටු වෙනසක් ඇද්දැයි බලන්න. පියයුරු නිරීක්ෂණයේදී අවධානය යොමු කළ යුතු අසාමාන්‍යතා. පියයුරු වල මෑතකදී ඇති වූ ප්‍රමාණය හෝ හැඩයේ වෙනසක් හෝ අසමමිතික බවක්. පියයුරු නිරීක්ෂණයේදී අවධානය යොමු කළ යුතු අසාමාන්‍යතා. පියයුරු වල මෑතකදී ඇති වූ සමය වර්ණයේ වෙනසක් තිබේදැයි නිරීක්ෂණය කරන්න. පියයුරු නිරීක්ෂණයේදී අවධානය යොමු කළ යුතු අසාමාන්‍යතා. පියයුරු වල මෑතකදී ඇති වූ ගැටිත්තක්, ගෙටියක්, ඉදමුමක්, වේදනා රහිත වූවක් තිබේදැයි නිරීක්ෂණය කරන්න. පියයුරු නිරීක්ෂණයේදී අවධානය යොමු කළ යුතු අසාමාන්‍යතා. පියයුරු වල මෑතකදී ඇති වූ තනපුඩු ඇතුළට ගිලිහී යාම තිබේදැයි නිරීක්ෂණය කරන්න. පියයුරු අතින් අල්ලා පරීක්ෂා කිරීමේදී පියයුරු මර්ෂණය කළ හැකි ඉරියව්. වැතර සිටියේදී, සිටගෙන සිටියේදී, නාන කාමරයක් තුළ ස්නානය කරන අවස්ථාවකදී, ඇඳක හෝ ඝනමතු පිටක වැතිර පියයුරු පරීක්ෂාව සිදු කරන විට පරීක්ෂා කරන පියයුර ඇති පැත්තේ උරහිසට යටින් නැවූ ඝන රෙද්දක් හෝ පැතිලි කොට්ටයක් තබන්න. පරීක්ෂා කරන පැත්තේ අත්ල මත හිස තබා පියයුරු පරීක්ෂා කරන්න. වම් අතින් දකුණු පියයුරුද, දකුණු අතින් වම් පියයුරුද පරීක්ෂා කරන්න. සිටගෙන සිටින ඉරියව්වෙන් පියයුරු අතින් අල්ලා පරීක්ෂා කිරීම. පරීක්ෂා කරන පියයුරු ඇති පැත්තේ අත ඉහළට ඔසවා අනෙක් අතින් පියයුරු පරීක්ෂා කරන්න. අතේ ඇඟිලි එක්කොට ඇඟිලිවල ඇතුල් පැත්තෙන් පියයුරු හොඳින් පරීක්ෂා කර පහත ලක්ෂණ හඳුනා ගන්න. පියයුරේ ගැටිති, සමට යටින් තද ගතියක්, වේදනාවක් තිබේදැයි නිරීක්ෂණය කරන්න. මහපට ඇඟිල්ල හා දබර ඇඟිල්ලෙන් ඇරියෝලාව, තනපුඩුව වටා ඇති තද පැහැති කොටස, මිරිකා තනපුඩුවෙන් අසාමාන්‍ය ශ්‍රාවයක් පිටවන්නේදැයි බලන්න. අවසාන වශයෙන් වම් අතින් දකුණු කිහිල්ලද, දකුණු අතින් වම් කිහිල්ලද ගැටිති ඇද්දැයි පරීක්ෂා කරන්න. මේ ආකාරයෙන් තමන්ට නිවසේදීම තමාගේ පියයුරු ස්වයං පරීක්ෂාවකට ලක් කරගත හැක. මේ නොසලකා හරින්න එපා. කවදාවත්
තමන්ගේ පියවර තමන්ම පරීක්ෂා කරගන්න එය ඔබට අනාගතයේදී ඉතා විශාල වාසිදායක තත්ත්වයක් බවට පත් වේ. ඔබගේ වයස අවුරුදු 35 හෝ 45 වූ විට ගැබ්ගිලි පිළිකාවට පරීක්ෂා කරගන්න. ගැබ්ගිලි ස්‍රාව පරීක්ෂණය කාන්තාවන්ගේ ජීවිතය සුරකී. ගැබ්ගිලි පරීක්ෂණ වාර්තාව සාමාන්‍ය වුවද අවුරුදු 5කට වරක් නැවත කළ යුතුය. ආර්ථාවරණ වන සාමාන්‍ය සිදුවීමකි. ඒ ඔබේ දිනචර්යාවට බාධාවක් කර නොගන්න. ඔබ පෞල් සෞඛ්‍ය සේවා කාර්යාංශයෙන් පවත්වන සුවනාරී සායනික වැඩසටහනට සහභාගී වන්න. එහිදී ඔබට මේ හා විශාල දැනුමක් ලබා ගන්න පුළුවන්. ඔබ වයස අවුරුදු 35ට වැඩි කාන්තාවක් හෝ 30ට වැඩි කාන්තාවක් නම් ඔබ නිවසේදී පියවර පරීක්ෂාව සිදු කිරීම අනිවාර්ය වේ.